ආයිබුවන් සුබ දවසක්. ඔබට යුරෝපයේ හෝ වෙනස් හොඳ රටක ජොබ් එකකට යන්න සාමාන්‍ය දේවල් 3ක් අවශ්‍ය වෙනවා. එක සල්ලි, දෙක ස්කිල් එක, තුන්වෙනි එක ඩිග්‍රී එකක් හෝ වොකේෂනල් ක්වොලිෆිකේෂන් එකක්. ඉතින් මේ සියල්ල තිබුණත් යුරෝපයේ ජොබ් එකක් ගන්න එක ඉතා අමාරු කාර්යයක් වෙනවා. මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා යුරෝපයේ හෝ වෙනත් රටක ජොබ් එකත් එක්කම වීසා එකක් ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. එහෙනම් දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක. ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එකට අලුත් නම් මම මේ channel එකෙන් යුරෝපයේ ජොබ් එකකට එන ක්‍රම, ඒ වගේම යුරෝපය පිළිබඳ තොරතුරු, Schengen visa ගැන තොරතුරු, වෙන දේ ගැන කතා කරනවා. ඉතින් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට වීඩියෝ එක මගේ හරින්න නැතුව බලන්න පුළුවන්. ඔයාලා මේ jobs වලට ඉල්ලුම් කරන විට ඔයාලට මේ job එක ලැබෙනවද නැද්ද තීරණය වෙන්නේ ඔයා යවන CV එක සහ cover letter එක නිවැරදිව තිබුණොත් පමණයි. ඉතින් ඔයාලා ඒ CV එක සහ cover letter එක හරියටම create කරලා මේ jobs වලට apply කරන්න. ඒ වගේම ඔයාලට තවත් පහසුවට යුරෝපයේ sponsor jobs හොයා ගන්න පුළුවන්. මගේ Jobs Europe blogger website එකට ගියාම මම යුරෝපයේ එක් රටවල් සඳහා පළ කර ඇති sponsorship සහිත jobs හොයලා මේ blog එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට jobs හොයන්න මහන්සි වෙන්න දෙයක් නැහැ. මේ blogger site එකට ආවම ඒ experience එකට match වෙන ජොබ් එක බලලා ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම මේ වෙබ්සයිට් එක හරහා ඔයාලට මම ලබා දෙන CV සැකසීමේ සේවාව ලබා ගන්න පුළුවන්. ඊට අවශ්‍ය ටෙම්ප්ලේට් එක සිලෙක්ට් කරලා ඕඩර් එකක් දාන්න. CV ඕඩර් කරන හැම දිනාටම cover letter එක free හදලා දෙනවා. link එක description එකේ දාලා තියෙනවා. ඔයාලට ඒ හරහා මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. ඔයා මුලින්ම කරන්න ඕන ඔයාගේ ස්කිල් එක තියෙන අංශයෙන් රිමෝට් ජොබ් එකක් හොයාගන්න එක. ඒ කිව්වේ ඔන්ලයින් ජොබ් එකක්. මේ ජොබ්ස් මොනවද කියලා සඳහන් කරොත් customer care, marketing compliance officer, sales, graphic designing, writing, sales representative, මෙවැනි ජොබ් සහ තවත් නොකී බොහෝ ක්ෂේත්‍ර තිබෙනවා. අද තියෙන්නේ ඔයාගේ එක්ස්පීරියන්ස් තියෙන ක්ෂේත්‍රයෙන් රිමෝට් ජොබ් එකක් හොයාගන්න එක. ඔයා ලෝකයේ රිමෝට් ජොබ්ස් ඔෆර් කරන ඕනෑම සමාගමකින් ජොබ් එකක් ලබා ගත්තොත් ඒ රැකියාව ඔයාලට ගෙදරින් ඉඳන්ම කිරීමේ හැකියාව තියෙන ඔන්ලයින් හරහා. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා කොහොමද රිමෝට් ජොබ් එකක් හොයාගන්නේ කියන එක ගැන. ඔයා රිමෝට් ජොබ් එකක් හොයාගත්තා නම් ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ලෝකයේ සමහර රටවල් තියෙනවා මේ ඔන්ලයින් ජොබ් එකක් හොයාගත්තට පස්සේ ඩිජිටල් නෝමැඩ් කියන වීසා එක ඇප්ලයි කරන්න පුළුවන්. මේ වීසා එක හරහා ඒ රටට ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් ලෝකේ ඩිජිටල් නෝමැඩ් වීසා එක ඔෆර් කරන රටවල් 40කට වැඩි පමණ තියෙනවා. ඔයා යම්කිසි රටකින් රිමෝට් ජොබ් එකක් ලබා ගත්තට පස්සේ ඔයාට මේ ඩිජිටල් නෝමැඩ් කියන වීසා කැටගරි එක යටතේ ඇප්ලයි කරන්න පුළුවන් වීසා එකක්. යුරෝපයේ ඩිජිටල් නෝමැඩ් වීසා ලබා දෙන රටවල් වන්නේ පෘතුගල්, එස්තෝනියා, ජර්මනි, හංගේරි, ග්‍රීස්, අයිස්ලන්ඩ්, ඉතාලි, මෝල්ටා, රුමේනියා, ස්පේන්, නෝර්වේ සහ තවත් නොකී රටවල් රාශියක් මේ ඩිජිටල් නෝමැඩ් පහසුකම ලබා දෙනවා. ඉතින් ඔයාලට වීසා ස්පොන්සර්ෂිප් ජොබ් එක හොයාගන්නට වඩා ඉතා පහසුයි මේ රිමෝට් ජොබ් එක හොයාගෙන ඒ හරහා ඩිජිටල් නෝමැඩ් කියන වීසා කැටගරි එක යටතේ වීසා එකක් ඇප්ලයි කරලා ඒ රටට ඇතුල් වෙන එක. මම ඔයාලට කියන්නම් රිමෝට් ජොබ්ස් හොයාගන්න පුළුවන් වෙබ්සයිට් මොනවද කියලා. හරි, අපි බලමු පළවෙනි වෙබ්සයිට් එක තමයි We Work Remotely කියන මේ වෙබ්සයිට් එක. ඔයාලට මේ වෙබ්සයිට් එකෙන් රිමෝට් ජොබ්ස් හොයාගන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකට ආපුවම මේ පහළටම යනකොට මේ ඔයාලට බලා ගන්න පුළුවන් ජොබ්ස් වේකන්සි. ඔයාලට එක්ස්පීරියන්ස් තියෙන කැටගරි එකකින් ඔයාගේ ජොබ් එක හොයාගෙන ඔයාලට මේ වගේ ඇප්ලයි කරන්න පුළුවන් ජොබ්ස් වලට, මේ රිමෝට් ජොබ්ස් වලට. ඔයාලට මෙතන මේ ජොබ්ස් කියන ටැබ් එක යටතේ කැටගරි වලට වෙන් කරලා ඔයාලට ජොබ්ස් සිලෙක්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පහළට ඇවිල්ලා පෝස්ට් කරලා තියෙන ජොබ්ස් වලින් සර්ච් කරලා බලන්න පුළුවන් ඔයාලට හරියන ජොබ් එක තියෙනවද කියලා. බලලා ඇප්ලයි කරන්න පුළුවන්. හරි, දෙවෙනි වෙබ්සයිට් එක Remotive කියන මේ වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එකේ USA, UK, කැනඩා, ජර්මනි, ෆ්‍රාන්ස් වගේ රටවල් වල ජොබ්ස් තියෙනවා දාලා. එතකොට මෙතනින් ඔයාලට ජොබ්ස් කැටගරි වලට වෙන් කරලා බලා ගන්න පුළුවන්. පහළට ආපුවම මේ පෝස්ට් කරපු ජොබ්ස් තියෙනවා. මේ ඇප්ලයි කියන බටන් එකෙන් ගිහිල්ලා ඔයාලට මේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. සමහර ජොබ්ස් වල ඇයට තමයි ගෙවන්නේ. සමහර ඒ වගේ monthly jobs තියෙනවා. ඒ කොහොම වෙතත් ඔයා බලන්න මේ වෙබ්සයිට් වලින් ඔයාගේ එක්ස්පීරියන්ස් තියෙන කැටගරි එක යටතේ ඔයාලට ජොබ් එකක් හොයාගන්න බලන්න. තුන්වෙනි වෙබ්සයිට් එක Working Nomad කියන මේ වෙබ්සයිට් එක. වෙබ්සයිට් එකේ මෙතන ජොබ් ටයිටල් එක ටයිප් කරලා ඔයාලට පුළුවන් ජොබ් එක සර්ච් කරන්න, ලොකේෂන් එක, කැටගරි එක, පොසිෂන් එක, සැලරි කොහොමද ඔයාලට ෆිල්ටර් කරලා ගන්න පුළුවන් ජොබ් එක. මේකේ දැනට ජොබ් 5187ක් තියෙන ජොබ්ස්
මේ පහලට ආපුවම මේ බලා ගන්න පුළුවන් පෝස්ට් කරලා තියෙන ජොබ්ස්. පෝස්ට් එකක් උඩ ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ අවශ්‍ය ජොබ් එකට ගිහිල්ලා ඇප්ලයි කරන්න. ඊට හතරවෙනි වෙබ්සයිට් එක Land in Jobs කියන මේ වෙබ්සයිට් එක. හැම වෙබ්සයිට් එකකම ඔයා ජොබ්ස් වලට ඇප්ලයි කරන්න කලින් sign up වෙන්න ඔයාගේ email එක විවක විස්තර දීලා ඊට පස්සේ පුළුවන් ඔයාලට මේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න. වෙබ්සයිට් එකේ මේ උඩ තියෙන ජොබ්ස් කියන ටැබ් එක උඩ ක්ලික් කරපුවම ඔයා මේ වගේ පේජ් එකකට එනවා. මේ පේජ් එකේ මේ පෝස්ට් කරපු ජොබ්ස් පෙන්නනවා. ඔයාලට මෙතනින් ඇප්ලයි කරන්න පුළුවන්. මේකේ ගොඩක් පෝර්තුගල් වල ජොබ්ස් තියෙනවා. පෝර්තුගල් වල ගොඩක්ම රිමෝට් ජොබ් ඔෆර් කරනවා. ඉතින් ඔයාලට try කරන්න පුළුවන් පෝර්තුගල්. වම් පැත්තේ රයිට් බාර් එකෙන් ඔයාලට ජොබ්ස් ෆිල්ටර් කරලා ගන්න පුළුවන්. ඊළඟට ස්වෙනි වෙබ්සයිට් එක Jobspresso. පහලට ආපුවම ජොබ්ස් බලා ගන්න පුළුවන්. මේකේ ගොඩක් යුනයිටඩ් ස්ටේට් වල කැනඩා වල ජොබ්ස් තියෙන්නේ. ඔයා බලන්න ඔයා එන්න ප්ලෑන් කරන රට බලලා ඒ රටෙන් රිමෝට් ජොබ් එකක් හොයාගන්න බලන්න. ඒ රට සිලෙක්ට් කරපුවාම බලන්න ඒ රටේ ඩිජිටල් නොමැඩ් වීසා එක ඔෆර් කරනවද කියලා Google එකේ සර්ච් කරලා බලලා ඉන්න. බලලා ඔයා ඒ රටෙන් ජොබ් එකක් හොයාගන්න. මේ සයිට් එකේ මෙතන මේ browse job කියන ටැබ් එක ක්ලික් කරපුවාම එතන all jobs බලා ගන්න පුළුවන්. නැත්නම් මෙතන කැටගරි යටතේ බලා ගන්න පුළුවන් jobs. ඔයා කැමති විදිහකට ජොබ් එක සර්ච් කරලා බලන්න පුළුවන්. ඊළඟට 6 වෙනි වෙබ්සයිට් එක LHH කියන මේ වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එකේ මෙතන මේ individuals කියලා තියෙන ටැබ් එක යටතේ තියෙනවා search open jobs කියලා. මේ ක්ලික් කරන්න. එතන මේ වම් පැත්තේ බාර් එකේ පෙන්නනවා දැනට පෝස්ට් කරලා තියෙන jobs. ඊට පස්සේ මේ දකුණු පැත්තෙන් පෙන්නනවා ඒ ජොබ් එකට අදාළ ඩීටේල්ස් ටික සේරම. මේව බලලා ඔයාලට එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඒ එක්ස්පීරියන්ස් තියෙන ජොබ් කැටගරි එකකින් ඔයා ජොබ් එක හොයාගෙන මේවට ඇප්ලයි කරලා බලන්න. ඊට පස්සේ ඔයාලට මේ ඩිජිටල් නොමැඩ් වීසා ගැන දැනගන්න ඕන නම් ඔයා Google එකට ඇවිල්ලා කරන්න. ඔයාලට දැනගන්න ඕනේ පෝර්තුගල් වල නම් නොමැඩ් වීසා පෝර්තුගල් කියලා ටයිප් කරන්න. ඊට පස්සේ මෙතන මේ Google එකේ මේ වීසා එකට අවශ්‍ය requirement ඒ වගේම application procedure එක ගැන හැමදේම ඔයාලට දැනගන්න පුළුවන්. තහ කොහොමද මේවට ඇප්ලයි කරන්න කියන එක ගැන මේ Google search කරලා ඔයාලට බලා ගන්න පුළුවන් හැමදේම. ඔයා ඇප්ලයි කරන්නේ Greece නම් Greece nomad visa කියලා ටයිප් කරලා Google එකේ search කරන්න. ඒ ගැන හැම විස්තරයක්ම ඔයාලට බලා ගන්න පුළුවන්. මේවට ඇප්ලයි කරන්නේ කොහොමද, අවශ්‍ය ડોකියුමන්ට් මොනවද, එයාලා ඉල්ලන රික්වයර්මන්ට් මොනවද කියලා බලා ගන්න පුළුවන් ඔයාලා මේ search කරාම. ඒක ලේසිම විදිහක් යුරෝප් වලට හෝ වෙනත් රටකට එකක් ගන්න පුළුවන් ලේසිම විදිහක්. ඒ වගේම ඔයාලට තමත් පහසුවට යුරෝපයේ ස්පොන්සර් ජොබ්ස් හොයා ගන්න පුළුවන්. මගේ ජොබ්ස් යුරෝප් බ්ලොගර් වෙබ්සයිට් එකට ගියාම මම යුරෝපයේ එක් එක් රටවල් සඳහා පළ කර ඇති ස්පොන්සර්ෂිප් සහිත ජොබ්ස් හොයලා මේ බ්ලොග් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට ජොබ්ස් හොයන්න මහන්සි වෙන්න දෙයක් නැහැ. මේ බ්ලොගර් සයිට් එකට ආවම ඒ එක්ස්පීරියන්ස් එකට මැච් වෙන ජොබ් එක බලලා ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම මේ වෙබ්සයිට් එක හරහා ඔයාලට මම ලබා දෙන CV සැකසීමේ සේවාව ලබා ගන්න පුළුවන්. අවශ්‍ය ටෙම්ප්ලේට් එක සිලෙක්ට් කරලා ඕඩර් එකක් දාන්න. CV ඕඩර් කරන හැම දිනකටම කවර් ලෙටර් එක ප්‍රී හදලා දෙනවා. ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට ඒ හරහා මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. ඉතින් try කරලා බලන්න. ඔයාලට ස්කිල් එකක් තියෙනවනේ, ඒ ස්කිල් එකෙන් රිමෝට් ජොබ් එකකට ඇප්ලයි කරන්න. එහෙනම් ලබන සතියේ මේ වගේ වටින වීඩියෝවක් අරන් එන්න. ඔයාලා හැමෝටම ජය.